බලන්න විදියක් නැතුව ඉන්නේ. බල්ලා? මොකද්ද දෙන්නේ මාමින් කොට ඕන? ඔහෙ ඕන එකක් අරගෙන මට දෙයක් දෙන්න. අර මගේ දෙක මාරු කරන්න එපා. දැන් ඔහෙ කියන ක්‍රමේ. කොහෙද? මැනිකේ? එයාගේ බේරෙන්න හම්බෙන්න අන්න බලන්න පුරිය තරම්. මේ දැන් කොණ්ඩ කැවුම් වගේක් දුන්නේ ඒ ආකාරයෙන්. බුදුආමේ කොණ්ඩ කැවුම් කියන්නේ මෙන්න බුරිය ගලවනෝ දානෝ. දාන පුරිය. බුරිය මේන්න වටලප්පන් කියනවා. කැවුම් මාම කෙනෙක්. එයාට ගෙදරින් එනකොට කිව්වලු වැඩි උඩ දාන්න එපායි කියලා. බුදුආමේ නැන්ද අපිට කියලා කෝල් එකක් දීලා කිව්වා. පහුගිය දවස් මේ ඩිපර් එකට වැදුණානේ ඩිපර්. මොනේ ඩිපර් එක. ඇයි අර රැවුලවපන්නේ. මේ ඩිපර් එක එළවනවා. මේ ඩිපර් එක ගිහිල්ලා පිටිපස්සෙන් වැදිලා. කවුද ගියේ ඩිපර් එක? ඉස්සරහ වීදුරු ඔක්කොම ඉවරයි. හත් දෙනේ පිටිපස්සට ඉස්සරහ විතර උඩු වෙනවා. නෑ මාම උඩින් ගිහිල්ලා ඉස්සරහ වීදුරු එල්ලයි දැල්ලි. මේ මචං මාම. මේ අර ෆන්නන් දැවේ තුන් දෙනාත් එක්ක. දැන් ඇතිනේ? ඇතිනේ ෆන්නන් මෙහෙට. ඔය මොනෝකනේ සැර කරනවා කියන්නේ. පැන ගන්නවා කියන මෙහෙට එන්න බෑ. ඒ කතා කරන්නේ මෙහෙම. කොහොමද? පැටියෝ කොහොමද? එහෙම නෙමෙයි. ඔයාලා හුරුතල් කරලා වැඩුණා. වැඩි හුරුතලේ කොහමද ඔයගේ වැඩි? ඔයාගේ හුරුතල් වැඩි කොහමද? දැන් ඒ ගමන දැන් කොහමද දන්නවද? දැන් තුන් දෙනාත් ෆන්නන් දැවට වැඩිය මන්දක ෆන්නන් හානු මෙතන. කොහමද දැන් මේ ගල් ටිකක් උඩට ඇවිල්ලා තියෙන්නේ? තාපොට්ටකින් හාන ආවා තියෙන්නේ. එහෙම නෙමෙයි දරුවා. දැන් අත් දෙක ෆන්නන්නේ දැවේ. දැන් දාලෝ තොම්බේ. කොම්බෙන් දැවේ හැන්දෑවේ. ඒකෙන් මම පරවදුනේ යන්නේ. බුදුආමේ දාන්නේ යන්නේ අපි පරණේමයි දාන්නේ. මොනවයි? යාම දෙකක් දානික පරණේමයි අවුෙන්නේ. ඒ එහෙම තමයි. මගේ නාටකව දෙනවා මැරෙන්න හොඳේ. මේ හානෝ. එහෙම දාලා හරියන්නේ නැහැ. එහෙම දාලත් හරියන්නේ නැහැ. දැන් අත් දෙකෙන්නේ දැවේ. ඒ පාර දාන්න ඕනේ එක අතින් දෙක. හද්ද බල කතාවන්නේ ඒක. අර මොකද? දැන් අපිට අත් දෙකක් තියෙනවනේ. අත් දෙකක් තිබ්බට එක අතේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක ගත්තොත් මන්න දැලි වගේක් ගෑවිලා. මේක එපා. ඒ අත එපා. මේක ගත්තොත් අර අත එපා. මේක එපා. අන්න හරි. අර ඒකට වෙන්නේ කතාවල් ලියලා තියෙන්නේ. කවුද ලිව්වේ ඔක? ජෝර්ජ් බිබුස්. මොකද? මොකද ලියලා තියෙන්නේ ඔය? අත දෙන්න තාත්තේ හන්දි කඩාපන්. හදන්නෝ 3ටිය. දැන් අපි මේ අත ගන්නවා. අන්නේ අත ගන්න බලන්න. 20 25 50 70 80 90 63 මොකද? මේගේ ගණන්කාරී. ඇතුලේ ඔය කොහෙද ඉස්කෝලේ ගියේ? කවුද? ඔය ගියේ කොහෙද? මං ගියේ නම් මේ මාතර සුජාතාවේ. හරියටම හරි ඔය හරියක් කරන්න ගියේ ඒකේ. මං ගියාවේ පොඩි උමනාවකට. මොකද යන්නේ? ඔය මොකද ගියේ? බක්තින් ඉස්සරහ. එක අතින් දෙක. එක අතින් මන්දන් දෙක. එතකොට මේ අතින් නේ දාන්නේ. ඒ අතින් තමයි අනිත් අත ගන්න බෑ. මේ අත එපා. මේ අත එපා. එහෙනම් ඒක දාගමු ලාච්චු. ඔන්න වුණානේ අසවුවට. මං දන්නේ කොරෝනා සද්දයක් නම් ඇහෙනවා. කොරෝනා හරියට මැච් එක කරමුකෝ කියන්නේ. මැච් එක නම් ඔන්න කඩුළු දෙක තුනක් ගිහිල්ලා කියන්නේ. මේ කඩලු දෙක තුනක් නෙවෙයි කඩුල්ලා චන්නකම ඉන්නේ. බෙන්කාල බොක්ක කැළඹිලාලු. හරියටම හරි කාපු අජීර්ණ වෙලා ඉන්නේ. අඩු පීඩන කලාපයක් ඇතිද? පුලගෙන් නෝ පැත්තරනේ. මේ පැත්තට එන්නේ. අපි නන්නේ. එක අතින් දෙකන්නේ හරි. තේනං තෙන්න
ඒ ලෑම් මාසේ පතවල පටවන. දැන් ඒක වැරදි. ඒක වැරදි නේද? ඔහෙ කියන ඔක්කොම වැරදි නේද කොට? වැරදි කියලා අහන්න බැහැලා වදිනවා. හරි අපි දෙන්න ඕනේ නැහැ. පහේ බැහැලා වැඩිනේ මාමල්ල. අන මා මෙහෙට එනවා. මෙතන එපා. එයා පැත්තේ බේජ්ජක් තියෙනවා. යන්නේ. මේ මෙහෙට කෙට්ටු වෙන්න. නෝ නිද වහගන්නේ නිද. බුදු අම්මේ ගිනින්ද අරන්නේ ලව් ගින්දර ඔය. බුදු අම්මේ පවුල් සංකල්ප. එහෙම නෙවෙයි. දැන් අර දෙන්න බැහැලා වැඩි. දැන් කොහොමද දන්නවද? එක පන්නමක් කුඩ. අනිත් පන්නම කරගිලා අතට එන්න ඕන. අන්න හරි කට්ටට. හරි හරි අපි සපෝට් එකක් දෙන්න මම දාන්න. දාමු බලන්න. මා කිව්වනේ මේ වත්තක මුදලා යල්ලගෙන. හරිනේ කොමුණාට මේ කොන්නේ. ඒ කෝච්චියේ සිගරල්ල කල්ලනවා මාමා. හිතේ කල්වල යන්න හදනවා කියලා. ඔව් කරගොනේ තමයි යන්නේ. එහෙම නෙවෙයි දරුවෝ. ඒ අල්ලන්න බෑ මේ කේක්කු වැඩි. කේක්කු වැඩි ඉතින් මොකද? ඔව්. ඔය ඩයිනි බුක් එකට අල්ලලා කතා කරා. දැන් කරන්නේ වලු කෝක්කු වැඩි. දැන් ඒකම නේ? දැන් එහෙම හරියන්නේ නැහැ. දැන් කොහොමද දන්නවද? අර උඩ තියු මාම උඩ තියුවේ. මාම උඩ දීපු එක. මාම උඩනේ මාම උලවන තියන්නේ මෙතන. මේ පැත්ත හීංගල් තියෙනවා. ඔව් මාම උල තියන්න. උඩ දීපු එක. උඩ තියවම අන්නම කරගෙන ඕන. පන්දා. ඔව් බන්නන් දෙක අරගෙන. අරගෙන. කරගෙන. අරගෙන ඕනේ. අන්න හරි. ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ මේ ළමයා කොහෙන්ද තනි මිනිත්තු. වන්න පුතේ වැරදුන තැන. ඔය මේ පැත්තේ අහන මට ඩොන් දෙක. ඔය කොහමද දෙලේට ගහන්නේ දෙපාරක්. අපේ ගාවේ ඒව නැහැ. ඩොන් එකයි බුන් එකයි. අපෝ. උඩ තියෙන එක කරකවන්නේ නේ. එන හන්නම කරගෙන ඕන. තෙලංග තෙන 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 පෙට්ට කරගැවිලා පෙට්ට ගහලා දැන්. ඔයිල් ඉවර වෙලා. බුම් කේටියක් ගහන ඉස්පන්ත. අනේ මල කෝලම් මේව කරකව කරව ඉන්න වෙලාවක් නැහැ. මේ ඔහම කරකවලා හරියනවා. එහෙම හරියන්නේ නැහැ. හරියන්නේ දැන් ඔය හෙලිකොප්ටර් එක බෑව. ඒක බහා තියෙන මෙතන. ඔය ඒක බාන්න ඔය පන්නන්න එක මාරු මාරු උඩ යන්න ඕන. අපි දාන්න. දාන්න බලන්න. අන්න බලන්නකො නැන්ද මේ කරන වැඩේ. අට ඔන්න ඔය වැඩ කරන්නේ. දැන් හරි. උඩ ගානතරම කොහොමද බිම ගහන්නේ වැටේ. ඒක මාරු වෙලා. ඇහැ පේන්නේ. ඔය කාටගේ ඇහැ ගහන්නේ. මාරු වෙලා මාමත් එක මාරු කර ගන්නවා. ආඩාරිය ඇහැ ගහන්නේ කිව්ව පේන්නේ. එහෙම කතාරන්නේ. කතා කර. දැන් ඒකම නේ. දැන් ගන්න කොහමද දන්නවද? හඳන්න එපා. හදන්නව. වැලපෙනව විතරයි. දැන් කොහමද දන්නවද? කල්ල කියවා. දැන් අර පන්නන් දෙකක් දැවනේ. දෙකක් දැම්මයි හොඳයි කියලා. ඒ පාර කියනවා. මේ පාරෙන් යන්නේ කියලා. අම්මේ ඊට වැඩි හොඳයි ගිය පාර. බුදු අම්මේ ගිය පාර චන්දිරල මලි මම පරාදයිනේ. අම්මා ඉල්ලුවේ යන්නේ. ඔව්. මම දැක්කම මම නැත්තම් 40ක් ගහන පිටුව පුරාම. ඒකනේ පරාදයිනේ. මොකෙන්ද ඉල්ලුවේ? ඉල්ලුවේ මේ මොකක්ද ලකුණ මල. මල ඊට පස්සේ මේ
අංකේ. අංක 5. හරියටම හරි මම දැක්ක මගදී කර තියෙනවා. මම බලන්නේ. බලු බල්ලෙන් දුන්නේ මම පරාදයි. අන්නල වගේ නිදාගෙන හිටින්න තියෙන මටත්. පන්දාන් තුනක් අරගෙන උඩ දාන්නවා. පන්දාන් තුන අරගෙන එකපාරට උඩ යන්න ඕන. අන්න මම දානවා. මම ඒකට දක්ෂය. දුවන්නේ මාම. පන්දාන් තුනක් මම දාම් බල. ආයුබෝවන් උත්තලන්ද නාමේ අන්න ලැක්කනේ ඔය අල්ලගත්ත වෙකේන මං අල්ලගත්තා බුදුම බුක්කලා මූරු වෙන්නේ. මේ තුනේ දාන දී යන්න එකක් පැටව ගහලා මෙතන පොඩි පාඩයක් ඕන. දැන් ඒ ගන්න ඕනේ. ඒ බන්දන් තුනක් ගන්න ඕන. හරි හරි අපි ගන්න. දැන් ගත්තලු. ඔන්න ගත්තලු. ඔන්න දැන් කොහොමද දන්නවද? ඔහේ ඔහම කතා කරාට අපිට මොනවයි තියෙන්නේ? පන්දන් උඩ දාලා. මොනවයි තියෙන්නේ? සම්මාන 5යි නරක නාම 7යි. හරියටම හරි මොන යන තැනකින් නරක නාම තමයි තියෙන්නේ. මම කියොත් නරක නාමයි මටත් හැමතැනම හොටත් එක නගලා. පන්දන් තුනක් උඩ දාන්න ඕනේ. එක බන්දම උඩ තියාගෙන උඩ දාන්න ඕනේ. හරි හරි අපි දාන්න. ඔහෙ පේන විදිහේ එක මොකක් හැටල් කරන්නේ? ඔයගේ හැපේද දෙක ඒක යන්න කයි කොන්නෝ. බුදු අම්මේ අද ආදියෝක. යනවා කියලා තියෙන්නේ උදේ පාන්දර. කීයට විතරේ? අය හමාරුණක් අවන්න. පයින් හිටගෙන යන්නේ. හරි හරි පන්දන් තුනක් උඩ දාන්න. බන්නමක් උඩ යන්න ඕන. ඇස්දාරුව බතලයෝ. ඕච්චේ කොහෙද නැහැ මෙයාගේ දියනේ මේ ඇඟිල්ල ගහන්නේ. අපෝ ඕච්චේ ඇඟිල්ල ගන්න බෑ දැන් නා. යෝජෝ මෙහෙ ඉවරයි. මට මේක පස්සේ හම්බුනේ. ඒක හොඳයි. දැන් පන්නන් දුනත් ආව හොඳේ කියලා. හොඳටම හොඳයි කියලා. ඒ පාර කියනවා. හා පන්නන් වලින් ගහ ගන්නලු. අල්ලමයි කොට. අංගපත දින සෙට්ුවක් කියලා. මාමගේ මේ මොකෝ කියන වකු කඩුව රිදෙන මල්. ආමේ වගත්තේ කකුලත ගන්න. දැන් ගහ ගන්නවනේ. අන්න හරි.
ඒක හරියන්නේ නැහැ ජින්කලියයි මාර යුද්ධේ වගේ. ඒ වැඩේ හරි කියන්නේ. ඒක කලබල වැඩි දාලා. දැන් මේ ගමන ඒ ගමන ගියොත් තාලෙට ගහන්නලු. ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ ගහන ටිකක් එහාට යන්න ඕන. අර තාලේටනේ තාලෙට ගහන්න ඕන. හරි හරි අපි ගහන්න. කකුල වගේ නැහැ. අල්පෝයි ගහන මල ප්‍රේතක හිමින් ගහන්නේ එක හරි ඉවර කරන්න. හරි. සම්පෝයි ගහයි වර කරමු. Hasta la